දර්ශනීය ඇන්තූරියමකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අදත් මම නවක වගාකරුවන් වෙනුවෙන් පොඩි වීඩියෝ එකක් ගෙනලා තියෙනවා. මෙන්න මේ අපි කඳ කොටස කපා ගත්තට පස්සේ ආපහු පැල ගන්න විදිය සම්බන්ධයෙන් ඉතින් මේ නවක වගාකරුවන් ගොඩක් මේ ගැන දැනුවත්කම අඩුයි. දැන් අපි කඳ කපලා යට කොටසෙන් ඉතුරු වෙන කොළ ටික මේ විදිහට තමයි ටික කාලයක් යනකොට දිස් වෙන්නේ. මේ වගේ අවපැහැගැන්විලා පත්‍රවල අවලස්සන ස්වභාවයක් ගන්නවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් අය කරන්නේ ඉක්මනටම මේ පත්‍ර ටික කපලා අයින් කරනවා. එතකොට වෙන්නේ මේ පැල ගන්න තියෙන අවස්ථාව අපිට අඩු වෙලා යනවා. දැන් මේ තියෙන්නේ මම දෙවෙනි වතාවට පැල ගලවන මේ යට කොටස. ඒකෙන් මේ විදිහට පැල කීපයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට දැන් අපි මේ පැල ටික ගලව ගත්තට පස්සේ මේ කොළ පරණ කඳ කොටසේ පැල ටික තිබුණොත් අපිට මේකෙන් ආපහු පැල කීපයක් ගන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ මම මේ විදිහට පැල අරගෙන කාලයක් තිස්සේ ඊට පස්සේ දැන් මේවත් ගස් ගොඩක් පරිණතභාවයටපත් වෙලා කපන්න පුළුවන් ප්‍රමාණයට ගස් ඇදිලා තියෙනවා. දැන් මේකේ එතකොට අර වගේ අර පහළ කපපු කඳ කොටසේ මේ මුල් කෑල්ලේ ඔක්කොම මේ යට කොටසේ ඉල්ලා ගිහලා මේ ආපු පැල ටික තමයි මේකේ මම දැන් 5-6 පාරක් විතර පැල අරගෙන මේ ලොකු කරපුවා. දැන් අපි මේක ආපහු මේ සම්පූර්ණයෙන්ම මේ පැල ගලවන්නේ නැතුව අපිට පුළුවන් වුණනම් පැල ටික මේවා කට් කරගන්න. එතකොට අපිට පැල ගැනීමේ අවස්ථාව වැඩි වෙනවා. මේකෙන් ගොඩක් පැල ආපහු ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වගේ දැන් මේවත් ගොඩක් හොඳටම හැදිලා මේවත් ආපහු කට් කරගන්න පුළුවන්. මේක දැන් අර වගේම ඒ මුල් කොටසෙන් පැල කීප වාරයක් ගලවගෙන මුල් කොටස වේලිලා ගිහිල්ලා දැන් මේ පැල ලොකු කරපු අවස්ථාව. දැන් මේක ආපහු කට් කරාම මේ ගස් කීපය අපිට පැල පඳුරක් මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඊළඟ අවස්ථාව මේ තියෙන්නේ ඒ විදිහට මේ වර්ග කිහිපයකින් මේ විදිහට මේ පැල පඳුරු ගන්න පුළුවන්. මේ විදිහට අපි වගේ කරාම පැල පඳුරු දානවා ගොඩක්. මේවත් දැන් කට් කර ගන්න පුළුවන්. ගස් පොඩි වුණාට මේවා ආපහු කට් කරලා මේවට උස්ම කොට ටිකක් දාලා ආපහු මේ මුල් පද්ධතිය ආවරණය කළාට පස්සේ ආපහු මේ මුල් කොටස් වලින් විශාල පැල සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක ගත්තේ නවක වගාකරුවන්ට චුට්ටක් දැනුවත් කරන්න. ඒගොල්ලෝ දැන් මේක දැක්ක ගමන්ම මේක අවලස්සන ස්වභාවය නිසා රෝගයක් කියලා හිතනවා. ඔයාලගේ වගාවට එක කැතක් වගේ දැනෙනවා නම් ඉතින් අපිට පුළුවන් මේ වගේ අපි කඳ කපලා ගත්ත මුල් කොටස් ටික වෙනම තැනක එක හදාගෙන පැල කීප සැරයක් ලබා ගන්න. එතකොට අපි මේ පත්‍ර ටික මුළුමනින්ම දැන් මේක අවලස්සනක් වගේ තියෙනවා නම් මේක මුළුමනින්ම කපලා දාන්න නැතුව මොනවා හරි දිලනාශකයක් ආලේප කරපු වතුරකින් මේ වගේ කොටස ඉවත් කරගත්තා
මේක කාලයක් මේ පත්‍රයේ රඳවා ගැනීම මේ මුල් කොටසේ වැදගත් වෙනවා පැල ලබා ගන්න. නැත්නම් කරන්න ඕනේ මේ ගහ පැලෙම එහෙම ගලවන්නේ නැතුව මේ වගේ මේ ප්‍රමාණයට හැදෙනකන් ඉඳලා ආපහු කට් කරගන්න එක. ඒ කට් කරලා කීප දවසක් යනකොට ආපහු පැල ගොඩක් ගන්න පුළුවන්. ඉතින් ඒ දැනුවත් කිරීමට තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් නවක වගාකරුවන්ගේ වගාවල් වලට මේ කාලේ බිලීර උවදුරු යම් යම් කුමීන් උවදුරු තියෙනවා. ඉතින් ඔයාලට ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන්. අපිට කෝල් එකක් අරගත්තොත් අපිට පුළුවන් ඔයාලට නොමිලේ මේ ගැන දැනුවත් කිරීම ලබා දෙන්න. ඒ වගේම ඔයාලට අපේ පැල මිලදී ගන්නත් පුළුවන් පොඩි පැල මල් සහිත ඒ වගේ විවිධ ප්‍රමාණ වලින් අපේ තාවන්ට පැමිණ හෝ ඇමතුමක් ලබා දීලා කුරිය මගින් හරි පැල ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.